ඔයා දන්නවද හෝලන්ඩ් සහ නෙදර්ලන්තය කියන දෙකේ වෙනස මොකක්ද කියලා? ගොඩක් අය හිතන්නේ නම් මේ දෙකම තියෙන්නේ එකම රටකට කියලා. ඒත් ඒක වැරදි. අනික ඇයි මේ රටේ මිනිස්සුන්ට ඩච් කියලා හඳුන්වන්නේ? මේ නිසා සමහර වෙලාවට ඩෙන්මාර්කයේ ඩැනිස් ජනතාව එක්කත් ඔවුන් මාරු වෙනවා. මුලින්ම නෙදර්ලන්තය කියන්නේ මේ රටේ නිල සහ නිවැරදිම නම. මේ නම ලැබුණේ ලෝලෑන්ඩ්ස් එහෙම නැත්නම් පහළ භූමි කියන අදහසින්. ඊට හේතුව වෙන්නේ රටේ විශාල කොටසක් මූදු මට්ටමට වඩා පහළින් තියෙන නිසා. ඇස්තමේන්තු කරලා තියෙන විදිහට රටෙන් 60% වගේ ජලය එන්නට වෙන්න ඉඩ තිබ්බා. ඔවුන්ගේ මේ ජල බැරියර් පොම්ප සහ විශේෂ ඉංජිනේරු පද්ධති වලින් නෙදර්ලන්තයේ ලෝකේ පළවෙනි තැන නොගත්තා නම්. නෙදර්ලන්තයේ පළාත් 12කින් සමන්විත වෙනවා. හෝලන්ඩ් කියන්නේ එයින් පළාත් දෙකක් විතරයි. නෝර්ත් හෝලන්ඩ් සහ සවුත් හෝලන්ඩ්. මේවා ගොඩක් දියුණු පළාත් දෙකක්. ඒ වගේම ජනප්‍රිය නගර වෙන ඇම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම් සහ හේග් තියෙන්නේ මේ පළාත් දෙක ඇතුලේ. පුරාණ කාලේ හෝලන්ඩ් එකම පළාතක් විදිහට තිබිච්ච නිසා ඒක වෙළඳාමට, නාවික ගමන් වලට, දේශපාලන කටයුතු සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් වුණා. හෝලන්ඩ් වල නෞකා සහ වෙළෙන්දෝ මුළු ලෝකය පුරාම යාත්‍රා කරා. ඒ නිසා විදේශිකින් මේ මුළු රටම හැඳින්වුවේ හෝලන්ඩ් කියලා. ඒ රටේ මිනිසුන්ව හෝලන්ඩර්ස් කියලාත් හැඳින්වුවා. එතකොට මේ ඩච් කියන නම කොහෙන්ද ආවේ? අපි අතීතයට කියලා බැලුවොත් රෝම අධිරාජ්‍ය යුගයේදී මේ රටේ ඉඳපු මිනිස්සු කතා කරේ ජර්මanu බසට සමාන වුණු ඩොයිච් කියන භාෂාව. ඒකේ තේරුම තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ භාෂාව කියන එක. ඒ කාලේ උසස් පන්ති අය කතා කරේ ලතින් භාෂාවෙන්. කාලයකට පස්සේ යුරෝපයේ ජාතීන් වෙන් වෙලා ගොඩනගෙනකොට ඉංග්‍රීසි භාෂාවෙන් ඩොයිච් කියන එක ඩච් කියලා වෙනස් වුණා. ඒ නිසා තමයි අදටත් නෙදර්ලන්තේ ජනතාව ඩච් කියලා හඳුන්වන්නේ.